එතකොට මට පුළුවන් උදේ පාන්දර නැගිටලා කාර්යාලයට ඇවිල්ලා නවීන තාක්ෂණය ඔස්සේ බොත්තමක් එබුවාම මම දැනගන්නට ඕන හරියට බෙහෙත් ටික ලැබෙනවද? හරියට මිඩ්වයිස් නෝනා එනවද? Tecnologia! Tecnologia! ඊට වඩා හොඳයි අලි වෙඩිල්ලක් පුකේ ගහගෙන මැරුණා. සැලෙන ලෙල්ල සරම අස්සේ වෙන්න පතෝලා ඒක යටින් තව තියෙන අග්ගල දෙක පුති What? Bro, what are you talking about, man? Balikan team PH විතරයි. ස්කන්ධේ දිරනවා කියලා මෙනෙහි කරන්න. කම්සැපට ලොල් වෙන්න එපා. ඔය එයාට තියෙන්නේ අදාළ පිරිපාර්ශ්වයෙන් කුණු වෙන ශරීරයක්. ඔයාට තියෙන්නේ පුරු වෙන ශරීරයක්. ඔය ඇඳුම් ටික අයින් කරලා නිකන් ඉමැජින් කරලා බලන්න මේ ඇඟ මොකක්ද කියලා. කය දිරනවා. ඔයා මහානවේ මේක මහානම් මේවා පල්ලෙහාට වැටෙනවා. මේවා වැඩ ගන්න නැති වෙනවා. ඒ වගේ හැමෝටම මේ පොදු ධර්මතාවයක්. සාදු කියපන්. ඒව තමයි ඉතින්. ඔයා ධර්මයේ අතාවබෝධ කරගන්න දාට ඔයාට තේරෙයි මේ හැමදේම බොරුවක් කියලා. එතකන් ඔයා පස්කම් සැපයට ගිජු වෙලා යයි කම්. තේරුවන් සරණයි. බුදු සරණයි. bang mama nang ino tablet එකක් හරි ගාලා උන් සයිස් කරගන්න කියලා ඩෝ පට්ටෝ යූ නෑ බං ඒක ලික් එක නෙමෙයි බං උගේ ටැලන්ට් එක බලහන්කෝ මොඩාගෙන අම්මා ගුගේ එංග චූපි බං ඒක තමයි ඉන්නේ පොඩි ගොල්ලන්ට පුළුවන් බං අඩෝ මන්ට බෑ ඔය යූ පට්ටෝ ෂෝප් බං අඩෝ he made me wet මං සිරාවට I'm wet I'm horny නෑ ඕකේ තනි කර බඩුවක් ඒ මති අයින් ය උඩ අයින් ය කක්කරි අතමඟලක් වෙලා තියෙනවා ගොක් නම් ගොක් කම්මෝ women ඔයත් සිංගල් නම් මාත් සිංගල් නම් ඒ කියන්නේ අපි හැම කැතයි බං ඔයා කැතේ වුණාට අපි නම් තාම කැත නෑ අපි ලස්සනට ඉන්නවනේ නේ මචං මම ලස්සනට ඉන්නවනේ නේ අය කෙලිම කෙල්ලෙ සෙට් වෙනවනේ මාව දැක්කේ කමන්නේ සුවර්නේ නේ දනේ ඵලයක් වෙන්න එන අපි යන් ටක් ගාලා අනික් වීඩියෝ එක කවුද මේ දනාට ආම්මලා කියවන්නේ සකුමාල් ප්‍රොඩක්ෂන් එක උත්තාලේ තේරෙගම අපේ දනාට පාඩුවේ ඉන්න දීපන් උගේ වැඩේ කරගෙන හරිද නැත්තම් සෙට්ටම පක්කයි පක් වෙන්න දාලා ලෑස්ති වෙනවා දනා කියනවා සහෝදරය හරිද මට තෝ ඵලයන් යන්න මේ රට විනාසයි විපාක ඵල දෙනවා කියන එකත් උඹලා විශ්වාස කරන්නේ නැහැ උඹලා ඉන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ලෝකයක ඒ කියන්නේ උඹලා AI වගේ නිකන් අර මේ අපල විශ්වාස කරන්නේ අහසේ ඉර දැක්කම උඹලා හිතන්නේ ඒක එලියක් විතරයි කියලා මං ඇත්ත කතා කරනකොට කෙලින් කතා කරද්දී උඹලට ඉවසන්න බෑ මං ආස විදියට බං ජීවත් වෙන්නේ මට ඕන විදියට මෙච්චර කාලයක් මගේ IT කතා කරද්දී පොලිස් කාරයෝ බැටන් පොල් උස්සගෙන මට ගැහුවා ඇයි දෙයියනේ ඇයි අම්මේ මට බැලුවා
ඒ බලලා මගෙන් ඈත් වෙන්න එපා මට මාව දාලා යන්න එපා මට බයයි. මට ඊට පස්සේ බෙල්ල වැලදා ගන්න තමයි මට හිතෙන්නේ. එහෙම ඔයත් ගියොත් මාව දාලා. ඉතින් ඔයාට මගේ පන්ටත් වැඩි ආදරේ. Rajesh, can you please stop crying? Can you smile now? Hinawen. ඔයා හැමතිස්සෙම hina වෙනවා වගේ hina වෙන්නේ නැන්නේ. That's how you have supposed to do. That's how you supposed to do. ඔයා කිව්වොත් ඕනම දෙයක් කරනවා මම. මගේ පණ උනක් දෙන මම ඔයාට. මගේ මුළු ලෝකෙම ඔයා තමයි. මගේ ජීවිතය ඔයා. නයෝමි. මම නයෝමිට ගොඩක් ආදරේ. I love you. Somebody writing here. heart එකක් දෙනවා. මට පුකිනුත් තියනවා. මදනය ගාලක් කෙරිගෑනුන්ට කිව්වේ තාලෙ මදි කියලා. ඊට වැඩිය තාලයක් නම් මම දන්නේ නැහැ. විදියට අසාධාරණ විදියට මේව විනිශ්චය කරනවට හෙන ගහන්න ඕනේ. මොකද අපි වගේ දස්සයි කපලා දානවා. ඇත්ත. සම්පූර්ණ ඇත්ත. ඒ කාලේ අර යවපු රොකට් එක රෝහිත මැතිතුමා රොකට් එකක් යවුවා. ඇත්තටම මොකද උනේ රොකට් එකට? හැමිනිනවා. දැන් සැපද? දැන් තත්ත්වය මොකද්ද රොකට් එක? ඒක තව ගෝණයක් තමයි. ඒකින් අපි ඉස්සර බලාපොරොත්තු වුණ ඒක හරහා තාක්ෂණය දියුණු කරන්න රට තුල තියෙන. කොහෙද ඒක නැවතිලා තියෙන රොකට් එක? දැන් මොකද්ද මේ ඵලය මං අහන්නේ? ඒක ප්‍රතිඵල දැන් වෙද්දිම ලැබිලා ඇති අනිවාර්යයෙන්ම. ඒක හුත්ත. දැන් ඔබ බලාගෙන බොරු කියනවා. අපිට ඉතින් අපි බලන්න විතරනේ පුළුවන් ස්පර්ශ දානන්නේ අපිට. මුදුජන පෙරමුණෙන් මමත් රාජ්‍ය සභාවට ඉල්ලන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා විශාල තරුණ පිරිසක් තරුණයන් විශාල පිරිසක් මේ ඇවිල්ලා ඉන්නවා තරඟ කරන්න අපේක්ෂාවයි. කිසි ප්‍රශ්නයක් නැහැ, නඩු වලට බයත් නැහැ. ෆයිල් තියනවා නම් අරන් යන්න. ඔය පරණ වෙන්න ඉඩ තියන්නවා. මොකද පරණ වෙච්ච ගමන් අධිකරණයෙන් කියනවා මේවා 2016 නඩු මේවා 2015 නඩු කියලා අප දෙනවා. ඉතින් අප දෙන්නේ නැති වෙන්න ඇතුළටම දාන්න නඩුව. Few moments later. අහන්න එපා මොනවත්. අපි යනවා මේ ආණ්ඩුවෙන් අහන්න. ආණ්ඩුව ඒගොල්ලන්ට පුළුවන් ඔච්චරයි. හරිනේ පුකේ අමාරු. මගේ එක පහත වැඩි පොඩ්ඩක්. හරිනේ. අපිට මූල කරන්න කියන්නේ. ක්ලෝස් අප් කරන්න මේක හරිනේ. ඈ? ඔය එහෙම තියන්නේ කියන්නේ. මේකත් ක්ලියර් මේ අරක ක්ලියර් නෑ මම දන්නේ ඒක ඇටි. ඈඩ් කරන්න එපා. ක්ලෝස් අප් කරන්න නැත්තම් මේ තව ටිකක් ක්ලෝස් අප් කරා නම් තමයි හොඳ. අනේ නායක හාමුදුරුවනේ මාව මහාන කොලණ්ඩ මාව එලවන්න එපෝ. අනේ හාමුදුරුවනේ මාව එලෙව්වනේ. අනේ මං ආයෙව කරන්නේ හාමුදුරුවනේ. අනේ ආනායක හාමුදුරුවනේ මට සමා වෙන්න හාමුදුරුවනේ. අනේ මාව එලවන්න එපා.